පාරට ගහක් වැටලා ගහ කපන ගමන් තියෙන්නේ අපිට යන්න බැරි වෙයි මං හිතේ පොඩක් ගහ කපනකන් ඉන්න වෙන මෙතෙන්ට වෙලා බලමු ඉක්මනට ගහ කපයිද කියලා. යෝ බොයිස් ඉතින් මොකද වෙන්නේ? ඔන්න අපි අද යනවා යාල කැලේ මැදින්. ඉතින් එක්කෙනෙක් මාළු බානවා අපි මාළු බාන එක බලන්න නැවැත්තුවා. හැඩපාරේ පොර මාළු පට්ට යන බානවා තනිකර කොරලි තමයි අහුවෙන්නේ. වතුර පාර පොඩ්ඩක් සැරයි. ඉතින් අපි ෂේප් එකේ යාල කැලේ මැදින් යමු. පරිස්සමට යන්න ඕන මොකද සත්තු හැමතැනම සත්තු පයින්නවා පාරට. ඉතින් හොඳ ලොකේෂන් එකක් හම්බෙච්ච හින්දා අපි පොඩ්ඩක් නැවැත්තුවා සෙල්ෆියක් ගහලා ගැම්මට යන්න. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති මාළු බානෝ එක්කෙනෙක්. පොර ෂේප් එකේ මාළු බාන අතරේ අපි හිමින් සැරේ යම් බලන්න ඉස්සරහට. අnder යාල කැලීමේදී යන්නේ ඉතින් බර ගානක් දීලා බස් එක හැදුවේ. ගස් තියෙනවා පාර මැදම ගහක් නෝ. මේ ගහ කපලත් නෑ පාර මැද තියෙන ගහ. අපි අමාරු මෙතනින් දාගන්න එහා පැත්තට. අපි බලමු ෂේප් එකේ එහා පැත්තට දාගන්න. ඉතින් අනිවාර්යෙන් මිස්ටර් වීරේ subscribe කරන්න. ඒ වගේ තමයි වීඩියෝ එක share කරන්න, like කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් subscribe පාරක් දාන්න. ගණන් ගන්නවා පොඩක් පැටලෙනවා. දෝල් පේනද අස්පෙක් යන මේ පැත්තෙන්. ඉතින් යාල කැලේමදී යන්නේ අස්පයෝ හරක් සිංහ කොටි වල්ලලි පයින්ව පාරේ මේ අලිවට ගහලා දෙන පාර දෙපැත්තෙම නැත්නම් සත්තු පයින් ඉඳලා. යම් බලන්න ගණන් ගන්න එපා තාම මේ මට හරියට වාහනේ එලවන්න බෑ ලයිසන් නැහැ ඒකද හැප්පෙනවා. ඉතින් අනිවාර්යෙන් subscribe පාරක් දාන්න මතක කරන්න එපා වීඩියෝ බොයිස්ව subscribe පාරක් දාලා sub එකක් දෙන්න ETS2 ගහන සෙට් එකේදී ගැම්මටම බර ගානක් දීලා වාහනේ හදලා තියෙන කොල්ලෝ අලුත් රිම් සෙට් එකක් දැම්මා ලයිට් සෙට් එකක් ගැහුවා බර ගානක් දීලා වාහනේ හැදුවා. යාල කැලේමදී යන්නේ පාර මැද හැමතැනම ගස් වැවිලා තියෙන්නේ. වැඩි වාහන යන්නේ නැති පාරක්. ඒක මෙච්චර මේ ගස් වැවිලා තියෙන පාර මැද. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අනිවාර්යෙන් අපි subscribe කරලා set වෙන්න. ඉතින් අනිවාර්යෙන් comment එක share පාරක් දාන්න මතක කරන්න එපා. අපේ අලුත් channel එක පරණ channel එක නැත්තරම නැති වුණා. ගැම්මට share පාරක් දාන්න subscribe පාරක් දාන්න මතක කරන්න එපා. පාර පැත්තට ඇලවෙලා තියෙන බස් එක ඇලවෙලා යන්නේ. බස් එක පැත්තට ඇලවෙලා යන්නේ. පරිස්සමට යන්න ඕන ලිස්සනවා වැස්සොත් එහෙම තාම ගොඩයක් ගියා. ගොඩයක් විතරයි ගියේ බස් එක ඇලවෙලා යන්නේ. එතරම් පාර මොන කන්දක තියෙන පාර. පාරට ගහක් වැටලා ගහක් කපන කට්ටිය යන්න පුළුවන් වෙයිද අපිට ගහස් කරනකන් ඉන්න වෙයිද මෙතන? පාරට ගහක් වැටලා ගහ කපන ගමන් තියෙන්නේ අපිට යන්න බැරි වෙයි මං හිතේ පොඩක් ගහ කපනකන් ඉන්න වෙන මෙතෙන්ට වෙලා බලමු ඉක්මනට ගහ කපයිද කියලා. ඒගොල්ලෝ පේනද වණ්ඩිය කොහොමද කියලා ලයිට් සෙට් එකක් ගැහුවා. ඒ වගේ තමයි අලුත් රිම් සෙට් එක ගැහුවා බර ගානක් ගියා වැඩේට. ඉතින් ගහ කපනකම් අපි ගමු අපි ගහ කපනකම් හිටියොත් එහෙනම් අපිට යන්න වෙන්නේ නැහැ බොයිස්. අප්පරිසි යන්න බැරි වෙන කේස් එකක් තියෙන්නේ. අපි ෂේප් එක අයින්ම දාගෙන යන්න බලන්න. පියා ගන්න පුළුවන් ඊට ගහත් එක්ක අමාරු යනවා. අවුලක් නම් ෂේප් එක අයින් දාගත්තා. ඒවා ගහ කපයි අපි යන්න. ඉතින් යාල මැදින් යන්නේ අපි යන්නේ යාපනයේට. ඉතින් යාල මැදින් යන්නේ අපි යන්නේ
යාපනයේට කතරගම ඉඳලා යාලමැදින් යන්නේ උගලට පේන දඩ කැලේ පාරකින් යන්නේ වත් ඒ ගස් වලට සත්තු හැමතැනම පරිස්සමට යනවා අලිපයින් හැමතැනම මේ අස්ප කරත්තක් යනවා කැලේ මැදි මේ පාරෙන් වාහන යන්න බෑ දර කැලයක් ඉඳලා ඒකින්ද අස්පයන්ගේ කරත් වලින් තමයි මේ කැලේ මැද්ද බඩු ගෙනියන්නේ ඉතුරු ලෝඩ් එකක් කරන් යන්නේ අස්පයා ෂේප් එකේ අස්පේ යට කළා දාමු මේ පැත්තට දැම්ම අපි යමු මේ පැත්තට පාරේ යන්න පුළුවන් විදිහක් නැහැ අපිට ඉතින් පාර වහලා තියෙන්නේ අපිට අර පැත්තෙන් තමයි යන්න වෙන්නේ ෂේප් එක රිවර්ස් එකක් ගහමු බලන්න මේ පාර වහලා තියෙන බොයිස් මේ පාරෙන් යන්න වෙන්නේ අපිට හරි පරිස්සම රිවර්ස් ගහන්න ඕන චූටි පාරක් තියෙන්නේ අතරමං වෙලාද යන්නේ ඉඩ දෙයිද අස්ප කරත්තේ පාර මැදින්මයි යන්නේ අපිට යන්න දෙන්නේ නැහැ අස්ප කරත්තේ අප්පගෙන් යන්නත් බෑ ඊට අපිට මේ පැත්තේ ෂේප් එක දාගෙන යන්න අපිට ඉතින් පාර කැලේ වෙලා තියෙන බොයිස් මෙතනින් එහාට යන්න බැරි වේද අපිට පාර වහලා තියෙන ෂේප් එකකින් බලමු මෙතෙන් දාගෙන යන්න පුළුවන් වේද කියලා පාර කැලේ වෙලා තියෙන්නේ හොඳටම කැලේ මැදින් යන්නේ අපි කැලේ මැදින් අපි අප්පට සිරි වෙන ගේකට ආවේ මෙන්න හෝටලයක් මෙතන මේ කැලයක් අස්සේ හදලා තියෙන ගේ අපිට සිදු වෙන දෙයක් හදලා තියෙන්නේ හරක් ගාලක් තියෙනවා මෙතන අපිට සිදු වෙන මේ ගයක් තියෙන කැලේ අස්සේ හොඳේ වැඩක් නැහැ කියලා තියෙන ගේ කැලේ අස්සේ
ඔන්න එහෙනම් අපි ආවා කැලේ මැද්දේ තිබ්බ ගෙදරින් එළියට ඇවිල්ලා අපි යනවා ආපු යාළ මැදින් ප්‍රධාන පාරට දාගෙන යාපනයේ බල අපි යම් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් ගැම්මට පාගල යන්න ඕන. පොඩ්ඩක් ගැම්මට පාගල යන්න ඕන නැත්නම් ටයිම් මදි. පොඩ්ඩ දුරයි තියෙන්නේ. පොඩ්ඩ දුරයි. ඉතින් අපි පාගල යමු ඒ ටික. මේ පාට කාපට් දාන්න නැත්තේ මේ සත්‍යයම යන ඉඳන්. මතක් කරන්න ඕන. පුනානේ ඉන්ෂුරන්ස් එක ගන්න කියලා. මේ මැප් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ගිහින් පුළුවන් මේ මැප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මැප් එක ඩවුන්ලෝඩ් කරගෙන දාගන්න පුළුවන්. එතන ඇති. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මැප් එක දාගෙන ගහන්න. එකයි 50 එකයි 53ට තමයි මේ version එක අලුත් version එක තමයි වැඩ කරන්නේ මේක. ඉතින් මැප් එක දාගෙන ප්ලේ කරලා බලන්න කොහොමද දාතේ කියන්නේ. Persimmon graphic catching में बैठते हैं. හැප්පුණා. අර මේ පාර ලැම්බෝගිනිත් යනවා.
ඉතින් ඉස්සරහ ලොකු දුමක් දානවා. මොකද්ද දුම? අපි ගිහින් බලමු මොකද කියලා. තෙල් බවුසරයක් ගිනි අරගෙන තියෙන්නේ. මම හිතන විදිහට අපට සිරි වෙන්නම තෙල් බවුසරයක් ගිනි අරගෙන තියෙන්නේ. අපට සිරි තෙල් බවුසරයක් ගිනි අරගෙන තියෙන්නේ. තෙල් බවුසරයක් ගිනි අරගෙන තියෙන අපට සිරි වෙන්නම මෙතන හිටියොත් පුපුරන සීන් එකක් තියෙන. අපේ ගින්ද ඇරලා තියලා යමු බලන්න ඉක්මනටම. අපිට මැරෙන්න තමයි වෙන්නේ. මෙතන අපිට සිරි වෙන මේ කුණු දාලා මේ හැටි කුණු ගොඩ ගන්න තැනක් තියෙන්නේ. බලන්න යාපනයේ සංගීතයක් තියෙනවා. බෝඩ් එක දාලා තියෙන මෙතන 32 තියෙනවා. 32 වෙනිද තියෙන්නේ. යාල මැදි මහා වනමැදින් ඔන්න අපි ආව එහෙනම්. වාහනේ මොකද ගස් ගන්නේ. එහෙනම් ඔන්න අපි ආව යාපනයේ තිහාවට. යාල කැලේ මැදි. යාපනයේට ඇවිල්ලා ඉන්නේ ඔන්න බෝයිස්. යාපනයට විතරයි වාහනේ හැප්පුණා. නැද්ද පාර මැදට වෙලා අප්පගෙන යන පාරවල. එහෙනම් ඔන්න අපි යාපනයට ඇවිල්ලා ඉන්නේ. අපි ගහමු ස්ටෑන්ඩ් එකට බස් එක ගැම්මට ගිහිල්ලා. වහින කට්ටිය ගැම්මට බෑ ගන්න ඊට පස්සේ එහෙනම් අපි ගහනවා කොල්ලෝ ස්ටෑන්ඩ් එකට. පස්සේ ස්ටෑන්ඩ් එකට කොහෙන්ද ගහන්න තියෙන්නේ? අපිට ගන්න පුළුවන්ද අපිට?
ඔන්න එහෙනම් අපි ආවා යාපනයට. ඉතින් කට්ටිය අනිවාර්යයෙන්ම subscribe කරලා sub එකක් දෙන්න වීර boys. ඉතින් අපි ගිහින් එන්න ආයිත් හම්බෙමු මේ වගේ වීඩියෝ එකකින්. අපි share කරන්නත් අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න අමතක කරන්න එපා. ඒක වගේ තමයි subscribe කරලා sub එකක් දෙන්න අමතක කරන්න එපා වීර boys. ඉතින් අපි ගිහින් එන්න ජය ඔක්කොටම.